හලෝ සන්ඩේ අවුටින් එකකට යන්න හදන්නේ කොහෙද යන්නේ කියලා බලන්න එන්න අපිත් එක්ක. කොහේ යන්නත් කලින් ඉතින් බ්‍රෙක්ෆාස්ට් අරන් ඉන්න ඕනේනේ කැපුචිනෝ එක බීලා තමයි මම ගමන පටන් ගන්නෙ. ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නේ shopping කරන්න. YouTube channel එකෙන් මාව බලපු කෙනෙක්ට නම් මේ තැන අලුත් තැනක් නෙමෙයි. අපි ඇවිල්ලා ඉන්නේ shopping village එකකට Castle Romano කියලා. මේ shopping village එකේ branded stuff ගොඩක් වෙලාවට discount prices වලට shop කරන්න පුළුවන්. ඉතින් Versace, Burberry වගේ high end luxury brands වගේම Tommy Hilfiger, Michael Kors, Calvin Klein මේ වගේ affordable premium high quality brands උත් මේ shopping village එකේදී shop කරන්න පුළුවන් හොඳ discount prices එක්ක. ඉතින් අද නම් සාමාන්‍ය Sunday එකකට වැඩිය සෙනග වැඩි. මොකද අද special discounts day එකක්. ඉතින් ගොඩක් shops වලට queue එකේ ඉන්න සිද්ධ වෙනවා. මේ විදියට මම දැන් ඉන්නේ Pinko කියන shop එකේ queue එකේ. බලමු මොනවද තියෙන්නේ කියලා අතුරට ගිහින් බලන්න ඕනේ. හැබැයි සෙනග නම් ගොඩාක් ඉන්නවා. මේ විදියට අපිත් ඉතින් queue එකේ හිටියා. මට දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ Michael Kors store එකට ඇතුල් වෙන්න queue එකේ කිලෝමීටරයකට වැඩිය දිග queue එකක් තියෙනවා. ඉතින් මම කොහොම වුණත් දැන් මේ queue එක ඉවර කරන්න ඕනේ කියලා හිතුවා. මොකද store එකේ ගොඩක් discounts තියෙනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා ඇහුණා. ඉතින් බලමු. මේ විදිහට ඉතින් අපිට entertainment එකට water fountain එකකුත් චුට්ටක් බල ඉන්න තිබ්බා. ඉතින් කොහොම වුණත් සෑහෙන වෙලාවක් මට මේ queue එකේ ඉන්න සිද්ධ වුණා. මම දැන් ටික ලං වෙනවා store එකට ඇතුල් වෙන්න. බලමු ඇතුලේ තත්ත්වය කොහොමද කියලා. මේ තියෙන්නේ burgundy color එකෙන් latestම collection එක. ඉතින් new collections වගේම previous collections වල දේවලුත් discount prices වලට මේ store එකෙන් දකින්න ගන්න පුළුවන් වෙන අවස්ථාවල් වැඩි. කොහොම වුණත් ඉතින් shop කරලම බලන්න ඕනේ. දැන් මං ඉන්නේ store එකේ ඇතුලේ. ඉතින් හොඳ discount prices වලට තිබ්බ first product එක විදිහට මම දැක්කේ මේ backpack එක. ඉතින් මට Michael Kors backpack එකක් නැහැ. කොහොමත් ටිකක් backpack person කෙනෙක් නෙමෙයි මම. නමුත් මට මේක දැක්කට පස්සේ price point එකක් දැක්කහම හිතුණා purchase කරනවා නම් worth කියලා. නමුත් decide කරන්න නම් ගොඩක් අමාරුයි. මොකද මගේ අතේ තියෙන අනිත් bags උත් discount prices වලට තිබ්බ හින්දා මට හිතා ගන්න බෑ දැන් මම කොයි bag එකද ගන්න ඕනේ කියලා. හැබැයි මේ bags නම් discount prices වලට නෙමෙයි available කියලා කිව්වේ. ඉතින් මම මේ වගේ bags ටිකක් select කරගෙන ඉන්නවා. දැන් මට තේරුම් ගන්න බෑ මම මොකද්ද ගන්න ඕන bag එක කියලා. මේ විදිහට ටිකක් smaller tote bag එකකුත් තිබ්බා. මේකත් 50% discount price එකකට තිබ්බේ. ඊළඟට ටිකක් ලොකු tote bag එක තිබ්බා මේ විදිහට. ඒකත් ගොඩක්ම ට්‍රෙන්ඩ් එකේ තියෙන tote bag design එකක් Michael Kors designs වලින්. ඉතින් මම තවම හිතනවා light color එකක් ගන්නවද dark color එකක් ගන්නවද මේ වගේ maroon color එකක් තියෙනවා හරිම ලස්සනයි. මට හිතා ගන්න බෑ ඇත්තටම. මෙතනත් ගොඩාක් colors වලින් available තියෙනවා මේ design එක. මේ tote bag එක medium size bag එක. ලස්සන khaki green එකක් තියෙනවා. brown color එකක් තියෙනවා. මගේ තියෙන outfits වලට නම් ගොඩක් වෙලාවට brown color එකක් තමයි යන්නේ. නමුත් හැමදාම ගන්න colors නැතුව වෙන color එකක් ගන්න තියෙනවා නම් හොඳයි කියලාත් හිතෙනවා. මට ඇත්තටම හිතා ගන්න බෑ. ඕගොල්ලන් හිතන්නේ මං මෙතනින් කොයි බෑග් එක ගෙදර ගෙනියයි කියලාද? පුළුවන් නම් කමෙන්ට් කරන්න වීඩියෝ එක බලන ගමන්ම. ඉතින් මම තවම හිතන ගමන් ඉන්නේ. කොහොම හරි ඉතින් මම බෑග් එකක් choose කරගත්තා. ඉතින් අපි ගෙදර ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ. සෙනග අස්සෙන් මං කොහොම හරි shop එකෙන් එළියට ආවා. සෑහෙන වෙලාවක් ගත කළා. දැන් ඉතින් මගේ බෑග් එක purchase කරපු එකට මගේ self treat එක තමයි මේ තියෙන්නේ. මගේ lunch එක වෙන්නෙත් මේකම තමයි. අද lunch ගන්නත් වෙලාවක් හම්බුන්නේ නැහැ. මේ දිගටම queue එක තියෙන්නේ New Balance store එකට. ඒකටත් යන්න ඕනේ. අපි දැන් ඉන්නේ Puma store එකට යන්න බබාලට shoes ගන්න. ඒ වගේම තවත් client කෙනෙකුගේ request එකක් තිබ්බා wallet එකක් select කරගන්න. ඉතින් අපි Michael Kors and Guess price points දෙකම consider කරලා අපි select කරගත්තේ Guess store එකෙන් wallet එක purchase කරන්න. මොකද prices අතින් ගත්තත් හොඳ discounts සහ කොහොමත් price එක ටිකක් Guess products වල price එක අඩුයි. මේ තියෙන handbags discount prices වලට තිබ්බ. ඉතින් කොහොම වුණත් Michael Kors වලට වැඩිය price එක අඩු නිසා අපි තීරණය කරා ටිකක් durable හොඳ quality wallets ගන්න පුළුවන් brand එකක් තමයි කොහොමත් Guess කියලා කියන්නේ. ඔයගලන්ට පේනවනේ මෙතන situation එක. ඇත්තටම හැමදේම ඇදලා දාලා ගොඩාක් සෙනග ගොඩාක් උදේ ඉඳලම busy වෙච්ච දවසක් අද මේ shopping village එකේ හැම shop එකක්ම මම හිතන්නේ. ඉතින් තමන් තෝරගත්ත brands වල දේවල් shop කරන්න තෝරගත්ත shops වලට සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් යනවා මේ විදියට.
ඉතින් මේවා තමයි කාට හරි අයිඩියා එකක් ගන්න පුළුවන් නම් මේ outlet stores වල තියෙන සාමාන්‍යයෙන් latestම collection එකෙන් අයින් වෙලා ඊළඟට එහාට යන designs තමයි outlet stores වලට සාමාන්‍යයෙන් මෙහෙ දාන්නේ. කොහොම වුණත් ඉතින් මම purchase කරගත්තා client select කරගත්ත wallet එක. ඒකත් අපි පස්සේ වෙනම වීඩියෝ එකකින් බලමු. ඉතින් ඒ product එකත් එහෙනම් අපි purchase කරගත්තා. ඉතින් දේවල් ටිකක් මමත් ගත්තා. මොනවද ගත්තේ කියලා නම් ගෙදර ගිහින් තමයි බලන්න වෙන්නේ. දකින්න දේවල් නම් හැබැයි ගන්න ගියේ නැහැ. ඉතින් කොහොම වුණත් අපේ shopping day එක මේ විදිහට තමයි ඉවරුනේ. ඉතින් අපි මේ වගේ තවත් ලස්සන shopping vlog එකකින් ඉක්මනටම හම්බෙමු. bye